ආයිබෝවන් දුවේ පුතේ අපි කලින් කතා කරා. ඒ කියන්නේ මේ අපි මේ පාඩම කතා කරන්න අන්තිමට හම්බෙච්ච දවසේ අපි කතා කරා මේ පාඩමට අදාළව කර්චොෆ් නියමය දක්වා තියෙන කොටස් ටික අපි කතා කරා. කර්චොෆ් නියමය දක්වා තියෙන සියලු අණු කොටස් ටික කතා කරා. මෙතනින් එහාට අපි කතා කරන පුතේ ප්‍රතිරෝධක කියන කොටස ගැන. ප්‍රතිරෝධක කියන මාතෘකාව පිළිබඳව තමයි අපි මෙතනින් එහාට ඉදිරියට කතා කරගෙන යන්නේ. එතකොට ප්‍රතිරෝධක කියන්නේ ප්‍රතිරෝධය ඇති කිරීමට භාවිතා කරන උපකරණයක්. මොකද්ද? ප්‍රතිරෝධක කියන්නේ ප්‍රතිරෝධයක් ඇති කිරීමට භාවිතා කරන උපකරණයක්. එතකොට මොකද්ද ප්‍රතිරෝධය කියන්නේ? ප්‍රතිරෝධය කියන්නේ යම්කිසි විදුලි ධාරාවක් ගැලීමේදී ඊට ඇති කරන බාධාවට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතිරෝධයක් කියලා. යම්කිසි විදුලි ධාරාවක් ගැලීමේදී ඒකට ඇති කරන ප්‍රතිරෝධයට අපි කියනවා, ඒකට ඇති කරන බාධාවට අපි කියනවා මොකක් කියලාද? ප්‍රතිරෝධය කියලා. එතකොට යම්කිසි මේ විදිහට ප්‍රතිරෝධයක් සමහර තැන්වලදී මේ ප්‍රතිරෝධය කියන සාධකයේ හොඳ වෙන අවස්ථාවලුත් තියෙනවා. යම්කිසි අවස්ථාවක ප්‍රතිරෝධය කියන සාධකයේ අපිට කරදරයක් වෙන තැනුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තහම පාරේ ලයිට් කම්බි වල එහෙම නැත්නම් ලයිට් වයර් වල අපි යම්කිසි ශක්තියක් සම්ප්‍රේෂණය කරනකොට ප්‍රතිරෝධය ඇති වුනහම අපි ගමන් කරන ශක්තිය හානියට ලක් කරනවා. අන්න එතනදී අපිට සිද්ධ වෙනවා වෙන මොකක් හරි ක්‍රමවේදයක් යොදාගෙන මේ ප්‍රතිරෝධය කියන සාධකය නිසා ඇති වෙන ශක්තිය, හානි වෙන ශක්තිය ඉතිරි කරගන්න යම්කිසි ක්‍රමවේද පාවිච්චි කරන්න වෙනවා. අන්න එතනදී ප්‍රතිරෝධය කියන සාධකය අපිට කරදරයක් වෙච්ච අවස්ථාවක්. ඒ වගේම සමහර පරිපථවල අධික ධාරාවක් ගලාගෙන ඉද්දී ඒ ධාරාව පාලනය කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න අපිට ප්‍රතිරෝධක ඇති කරන්න වෙනවා. ප්‍රතිරෝධය ඇති කරන්න වෙනවා. අන්න එතනදී අපිට ප්‍රතිරෝධක කියන දේ වැදගත් කෙනෙක් වෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රතිරෝධය කියන සාධකයේ මනින්නේ ඕම් වලින්. මොන වගේද? ඕම් කියන සාධකේ. එතකොට මේ ඕම් කියන සාධකය පාවිච්චි කරලා ප්‍රතිරෝධය මනිද්දී අපිට මනන උපකරණ විදිහට එක්ක ඕම් මීටරයක් පාවිච්චි කරලා මේ ප්‍රතිරෝධය මනින්න පුළුවන්. එහෙම නැත්නම් මල්ටිමීටරයක් පාවිච්චි කරලා මේක මනින්නත් පුළුවන්. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ඕම් නියමය V සමානයි IR කියලා සූත්‍රයක් තියෙනවා. මේකේ V කියන්නේ වෝල්ටේජ් එක, I කියන්නේ ධාරාව, R කියන්නේ ප්‍රතිරෝධය. දැන් අපිට ප්‍රතිරෝධය හොයන්න ඕන නම් යම්කිසි තැනක ධාරාව සහ වෝල්ටීයතාවය දන්න නම් මේ සූත්‍රයට ආදේශ කරලා ආරුක්ත කරලා අපිට එහෙමත් ප්‍රතිරෝධය කෙනෙක් කරනවා ගණනය කරලා ගන්නත් පුළුවන්. එතකොට අපිට මල්ටිමීටරය එතනින් ගියපුවාම ඕම් මීටරය වගේ උපකරණ පාවිච්චි කරලා මේක මැනගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ අගයන් ටික එකතු කරලා අපිට ගණනය කිරීමක් කරගන්නත් පුළුවන්. ඒතර ප්‍රතිරෝධක කියන එක නම් ගත්තාම තියෙනවා ප්‍රතිරෝධක වර්ග දෙකක්. පළවෙනි කට්ටිය ස්ථිර ප්‍රතිරෝධක, දෙවෙනි කට්ටියට අපි කියනවා විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. පළවෙනි කට්ටිය ස්ථිර ප්‍රතිරෝධක, දෙවෙනි කට්ටියට කියනවා විචල්්‍ය ප්‍රතිරෝධක කියලා. ස්ථීර ප්‍රතිරෝධක ගත්තාම දුවේ පුතේ ස්ථීර ප්‍රතිරෝධක වල වැදගත්කම ඇවිල්ලා ස්ථීර ප්‍රතිරෝධක හදපු වෙලාවේ ආර්ජන ප්‍රතිරෝධියක ඒ විදිහම එයා දැවිලා පිලිසිලා යනකම් තියෙනවා. හැබැයි විචාල ප්‍රතිරෝධක පුතේ අපිට එක්කෝ කරකවල නැත්තම් මෙන්න මේ જાතිය වගේ අපිට කරකවන්න පුළුවන්. මේ જાතියගේ මේ උඩ කළු පාට කැල එහෙට මෙහෙට කරලා මේකේ ප්‍රතිරෝධක ආකාරය වෙනස් කරගන්න පුළුවන්. අපිට ප්‍රතිරෝධය කොච්චර ප්‍රමාණයක්ද ලැබෙන්නේ කියන එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට ස්ථිර ප්‍රතිරෝධක නිපදවන අවස්ථාවේදී යාට යම්කිසි ස්ථිර ප්‍රතිරෝධයක් දෙනවා. ඒක අපිට පස්සේ වෙනස් කරන්න බෑ. නමුත් විචාල ප්‍රතිරෝධක වල අපිට අවශ්‍ය ප්‍රමාණය යම්කිසි පරාසයක් තුල අඩු කර සහ වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් අඩිම ප්‍රතිරෝධියයක් සහ වැඩිම ප්‍රතිරෝධියයක් කියලා දෙකක් පිළිටලා තියෙනවා. ස්ථිර ප්‍රතිරෝධක වර්ග ගත්තාම මේගොල්ලෝ තියෙනවා කාබන් පටල ප්‍රතිරෝධක, ඊට පස්සේ ලෝහ ඔක්සයිඩ් පටල, කම්බියතුම් ප්‍රතිරෝධක, විලායක ප්‍රතිරෝධක කියලා. මේගොල්ලෝ මේ හදලා තියෙන ඇතුලේ තියෙන තාක්ෂණ අනුව තමයි මේ වර්ග කරලා තියෙන්නේ. එතකොට කාබන් පටල ප්‍රතිරෝධක මේවා අපි සාමාන්‍යයෙන් අපි දකින පොඩි ඉලෙක්ට්‍රොනික උපකරණ වල ඇතුලේ තියෙනවා ඔය පොඩි ධාරාවන් එක ගණනදිනු කරන්න. එතකොට මේ ලෝහ ඔක්සයිඩ් පටලත් එහෙමයි. එතකොට මෙන්න මේවා විශාල ධාරාවන් අති විශාල පරිපථයක. කියන්නේ උදාහරණයක් විදිහට ඔය කරන්ට් එක ගෙනෙන තැන් වල එහෙම යම්කිසි ප්‍රතිරෝධක ගන්න මේ જાති කට්ටියකින් තමයි අපි මේ ප්‍රතිරෝධක යොදන්නේ. විලායක ප්‍රතිරෝධක සාමාන්‍යයෙන් තියෙනවා පරිපථ ආරක්ෂාවට, සර්කිට් බ්‍රේකර්ස් වල වගේ තැන් වල අපිට ඒවා බලා ගන්න පුළුවන්. එතකොට යම්කිසි අවස්ථාවක ප්‍රතිරෝධකයක් ගත්තාම මෙන්න මේ වගේ ප්‍රතිරෝධකයක් ගත්තාම මෙතන දැන් තියෙන පුතේ තනි ප්‍රතිරෝධකයක්. ඒතර මෙයාගේ ප්‍රතිරෝධියගේ ඕම් 10 කිව්වොත් මෙයාගේ දෙපැත්ත හරහා ඇති වෙන ප්‍රතිරෝධකයේ ඕම් 10යි. නමුත් යම්කිසි තැනක මේ වගේ ප්‍රතිරෝධක දෙකක් තියෙනවා. ඔන්න එක්කෙනෙක් ඉන්නවා, ඔන්න තව එක්කෙනෙක් ඉන්නවා. දැන් මේ දෙන්න මෙතන එක්කෙනෙක් ඉන්නවා ඕම් 5යි, අනිත් එක්කනාගේ මෙතන ඕම් 10යි. දැන් මේ දෙන්න එකතු වුණාම යම්කිසි ප්‍රතිරෝධියයක් දෙන්න බෑ. කීයක් හම්බෙයිද? ඊට පස්සේ මෙයාට සාපේක්ෂව මෙන්න මෙහෙමත් එක්කෙනෙක් හිටියොත් මෙන්න මේ සම්බන්ධය නිසා මෙතන ඇතුළේ ප්‍රතිරෝධය කොච්චරක් වෙයිද?
මෙන්න මේ අගයන් කීයද කියන්න අපි දන්නේ නමුත් මෙන්න මේ අගයන් එකතු කරපුවාම ඒ කියන්නේ මෙන්න මේ පද්ධතිය තුල ගත්තාම මේ පද්ධතිය තුල ඇති කරන ප්‍රතිරෝධය මෙච්චරයි කියලා කිව්වොත් ආන් ඒකට අපි කියනවා මොකක් කියලාද සමක ප්‍රතිරෝධය. මොකද්ද සමක ප්‍රතිරෝධය? එහෙනම් සමක ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධක කීපයක් මේජර එකතු කරලා තියෙද්දි ඒ හරහා ඇති වෙන ප්‍රතිරෝධය සම්පූර්ණකෙට අපි කියනවා සමක ප්‍රතිරෝධය කියලා. එතකොට මේ සමක ප්‍රතිරෝධයත් පුතේ මේගොල්ලෝ පිහිටවලා තියෙන ආකාරය අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට දැන් සමක ප්‍රතිරෝධය ගත්තාම මෙන්න මේ ආකාරයේ ශ්‍රේණිගතව තියෙනකොට තියෙන එක විදිහක් මෙයා තියෙන ශ්‍රේණිගතව එක්කෙනාට පස්සේ එක්කෙනෙකු විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම සමාන්තරගතව තියෙද්දි තවත් විදිහක්. අපි බලමු මුලින්ම ශ්‍රේණිගතව තියෙද්දි වෙන්නේ කොහොමද කියලා. ශ්‍රේණිගතව තියෙද්දි වෙන්නේ මේ සියලු දෙනාගේම එකතුව ගන්නවා අපි සමක ප්‍රතිරෝධය විදිහට. ඒ කියන්නේ දැන් මේ මෙන්න මෙතනදී අපි කියනවා මෙයාට R1. මෙයාට අපි කියනවා R2. මෙයාට අපි කියනවා R3. එතකොට මම මේක ප්‍රතිරෝධයේ සමක ප්‍රතිරෝධය ගද්දී R1 වල අගයට මම එකතු කරනවා R2 වල අගය. ඒකට මම එකතු කරනවා R3 වල අගය. හරි. R1 කියන්නේ 10යි. ඕම් 10යි. R2 කියන්නේ ඕම් 8යි. R3 කියන්නේ ඕම් 5යි. 10යි 8යි 18යි 18යි 5යි 23යි. එතකොට මේකේ අගය එනවා කීයද පුතේ 23ක් මොන වගේන්ද? ඕම් වලින්. දැන් මෙතෙන්ට ආපුවම මෙතෙන් දැන් මේ පොඩි සංකීර්ණ පරිපතයක් එකක් දීලා දෙනවා. මේක යනවා A සහ B ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධය. දැන් A සහ B ලක්ෂ දෙක සලකපුවාම පුතේ ධාරාව මෙතනින් ඇතුල් වෙන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි පිට වෙලා යන්නේ. ඇයි මෙයාට පිට වෙන්න වෙන ලක්ෂයක් නෑ අපි සලකන්නේ මේ දෙන්න විතරයි. ඒතර මෙතනින් ධාරාව ඇතුල් කරලා මෙතනින් අපි ධාරාව එළියට ගන්නවා. එහෙම ගාති මේ මාර්ගය තුල මෙන්න මේ R1 සහ R2 කියන ප්‍රතිරෝධක දෙක හම්බ වෙනවා. ඒ දෙක හම්බ වෙන්නේ පුතේ ශ්‍රේණිගතව. කොහොමද? ශ්‍රේණිගතව. එක්කෙනෙක්ට පස්සේ එක්කෙනෙක් විදියට. ඒ නිසා මේ දෙන්නගේ අගයන් දෙක එකතු කරලා අපිට සමග ප්‍රතිරෝධය AB ලක්ෂ දෙක අතර සමග ප්‍රතිරෝධය හෙව්ව හැකියි. දැන් සමග ප්‍රතිරෝධය කීයද? R1 ගේ 5යි R2 ගේ 8යි 5යි 8යි 13යි. එහෙනම් පුතේ AB අතර කීයක් යනවද? AB අතර 13ක් එනවා. AB අතර සමග ප්‍රතිරෝධය 13ක් එනවා. AB අතර 13යි. A සහ C ගත්තාම මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිලා මෙහෙම යන්නේ. මේ තුනත් පුතේ එක පිළිවෙලටනේ සෙට් වෙන්නේ. එතකොට 5යි 10යි 15යි 15යි 8යි 23යි A C අතර. අපි බලමු A D අතර 5යි 10යි 15යි 15යි 7යි 22යි. මේ හැම එකක්ම පුතේ මොනවගෙන්ද කියන්නේ අපි? ඕම් වලින් තමයි කියන්නේ. ඊට පස්සේ පුතේ BC අතර. BC කියන්නේ මෙන්න මේ මාර්ගය යන්නේ. මෙන්න මේ මාර්ගය යන්නේ. එතකොට B වලදී මෙතන 8ක් තියෙනවා 10ක් තියෙනවා 18යි 18යි 8යි 25යි 25යි BC අතර ඕම් වලින්. ඊට පස්සේ BD අතර BD කියන්නේ මෙන්න මේ මාර්ගය 8යි 10යි 18යි 18යි 7යි 18යි 7යි 25යි. ඔව් නේද? එතන 10යි 8යි 18යි 18යි 8යි 26යි 26යි මෙතන 25යි. හරි. මෙන්න මේ වගේ අගයන් ටිකක් තමයි පුතේ අපිට එන්නේ. හරි. යම් කිසි සමග ප්‍රතිරෝධක සමාන්තරද මෙන්න මේ විදිහට හයි කරලා දෙනවා පුතේ. මෙතනින් එන්නේ මෙන්න මේ වගේ එකක්. එක බෙදීම 4 ධන එක බෙදීම 8. දැන් මේක සුළු කරන්නේ කොහොමද? මේක සුළු කරන්නේ මුලින්ම මේ දෙන්නට පොදු පදයක් කරගෙන මේ අගේ සුළු කරලා අපිට උත්තරේ දාන්න පුළුවන්. එතකොට මෙතන අපිට මේක ගන්න පුළුවන් 3 බෙදීම 8යි කියලා. 4 දෙකෙන් වැඩි කරගන්නවා පොදු පදේ 8ක් කරගන්න. උඩ එක නැත්නම් එතකොට දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන 2යි මෙතන 1යි එකතු වුණා 3යි. 3 බෙදීම 8න් එනවා පොඩි දශම ස්ථානකයක්. ඒක දාන්න පුළුවන්. නැත්නම් මේ විදිහට මේක ඉතුරු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් ආවම මෙතන බලන්න මේ තුන් දෙනාගේ ප්‍රතිරෝධ අගයන් සමාන නැහැ. මෙයා 10යි මෙයා 8යි මෙයා 5යි. අගයන් තුනක් තියෙන්නේ. මෙතනදී පුතේ 1 බෙදීම 10 1 බෙදීම 8 1 බෙදීම 5. මෙන්න මේ අගයන් පුතේ වඩ ඕන කැලලකින් ගහලා සුළු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම්
අතින් හදලා ගන්නත් පුළුවන්. මේක ඔයාලා හදන්න. මම මේ අගයන් ටික මෙහෙම ඉතුරු කරලා යනවා මේ ටියුබ් එකේ ඉස්සරහට. හරි. දැන් මෙතෙන්ට ආපුවාම මේ මෙතනදි වෙලා තියෙන්නේ සමග ප්‍රතිරෝධක හතරක් තියෙනවා. හතර දෙනාට විවිධ අගයන් හතරක් තියෙන එක සමාන අගයන් නෙමෙයි තියෙන්නේ. එතකොට කරන්නේ මොකද්ද? එක බෙදීම 4, එක බෙදීම 6, එක බෙදීම 3, එක බෙදීම 8. ඊට පස්සේ මේ ඔක්කොලටම පොදු හරයක් කරන් තියෙනවා 24යි කියලා. ඊට පස්සේ 24ට සමාන උඩ වෙනස් කරලා තියෙනවා. ඊට පස්සේ ඒ අගයන් ටික එකතු කරාම පුතේ මෙතන අපිට අරන් තියෙනවා 8 බෙදීම 7යි කියලා උත්තරයක්. ඊට පස්සේ පුතේ මෙන්න මෙතන සමග ප්‍රතිරෝධය ගනිද්දී මෙන්න මේ දෙන තියෙන සමාන්තරගතව. මේ දෙන ඉන්නේ කොහොමද සමාන්තරගතව. එහෙනම් මේ දෙන ගගයන් දෙක එකතු වෙනවනේ. එතකොට 4යි 3යි 6යි. එතකොට මට මේක අඳින්න පුළුවන් නැවතත් මෙතන මෙහෙම කරලා මෙතනට දෙනවා 8ක්. දැන් මෙතන මේ දෙන්නගේ එකතු වැඩ කරන්නේ 6ක් විදිහට. එතන මේ දෙන්නගේ එකතු වැඩ කරන්නේ කීයක් විදිහටද? 3ක් විදිහට. එතකොට මෙන්න මෙහෙම පරිපදයක් තමයි දැන් අලුතෙන් හැදෙන්නේ. මේ පරිපදයට හදනවා 1 බෙදීම 8 ධන 1 බෙදීම 6 ධන 1 බෙදීම 3. හරි. ඊට මේක සුළු කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. අපි ගත්තහම පුතේ අපිට තව ගොඩක් ගණන් තියෙනවා හදන්න. මේ ටික මම ඔයාලට ඊළඟට ඔන්ලයින් ක්ලාස් එක ගන්න දවසේ අපි ගන්නේ මම බෝඩ් එකත් එක්ක ගන්න ක්ලාස් එකක් ගන්න. මම එදාට ඔයාලට ටික පැහැදිලි කරනවා. හරි. මෙතනින් එහාට අපි කතා කරනවා ප්‍රතිරෝධකයක අගය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන වර්ණ කේත ක්‍රම.